අද අපි කතා කරන්න යන්නේ ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ වෙච්ච ගගනගාමින් 4 දෙනාගේ පැටිකිරිය ගැන. මොකද අපිට මේක කතා කරන්න ඕනි කියලා හිතුනේ ඔයත් දකින්න නැති පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් විවිධ වර්ගයේ මීම්ස් ෂෙයා වෙනවා. ඒකේ එක කාරණාවක් highlight වුණා. ඒක වැඩි වැඩියෙන් ෂෙයා කරන්න ගත්තා. ඒ මොකද්ද? පිරිමි 3 දෙනෙක් එක්ක කාන්තාවක් මේ සඳගමනට සම්බන්ධ වුණ එක ගැන. කොහොම මචං අපේ ලංකාවේ මේ දූපත් වැසියන්ගේ මානසිකත්වයත් එක්ක අර කොල්ල තුනක් එක්ක එක කෙල්ලෙක් කිව්වහම අර නිකන් වෙන එකක් තමයි හිතෙන්නේ. ඉතින් ඒක තමයි අපේ ලංකාවේ උන්ට රොකට් එක කෙලින් කරගන්න උවමනා වෙච්ච කාරණාව. හරි කොහොම හරි මේ කියන කතා බහත් එක්ක එහෙම නැත්නම් මේ වෛරල් වීමත් එක්ක අපිට අමතක වුණ කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි කවුද මේ 4 දෙනා? ඇයි මේ 4 දෙනාවම මේකට තෝරගන්නේ? මොනවාද මේ අයට තියෙන සුදුසුකම්? ඊට පස්සේ මොනවාද මේ අයගේ තියෙන විශේෂතා? මේ වගේ කාරණා කිහිපයක් අපිට ඔය මීම්ස් වලින් වැහිලා ගියා. අන්න ඒ ටික හාරා උස්සන්න තමයි අද මේ වීඩියෝ එක ටිකක් වෙනස් විදියකට කරන්න හිතුවේ. මම මේ වීඩියෝ එකේ ඉතා විශේෂ කාරණා තියෙන නිසා පොඩ්ඩක් මාක් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහර තැන්වලදී මං ඒ නෝට්ස් දිහා බලයි. ඒක ඔයා බාධාවක් කරගන්න නැතුව මේ කතාව ඉස්සරහට අරගෙන යමු අපි. මීට කලින් වීඩියෝ එකක් අපි කරා ආටිමිස් 2 මෙහෙයුමේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඉතින් ඒකත් ඔයාලට පුළුවන් බලලා ඇවිත් මේ වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ඉවර වෙලා පළවෙනි වීඩියෝ එක බලන්නත් ඔයාලට පුළුවන්. හරි. අපි එහෙනම් බලමු කවුද මේ 4 දෙනා කියලා. පළවෙනි කෙනා තමයි රීඩ් වයිස්මන්. දෙවැන්න වික්ටර් ග්ලෝවර්. තුන්වැන්න ක්‍රිස්ටිනා කෝච්. ඒ වගේම හතරවැන්න ජෙරමි හැන්සන්. මේ 4 දෙනාව ඇත්තටම මේ ගමනට තෝරගන්නේ හුදු අහම්බයකින් නම් නෙවෙයි. ඒක මුලින්ම කියලා ඉන්න ඕනේ. මොකද ඒක සිද්ධ වෙන්නේ අපේ බොහෝ දෙනා දන්නේ නැති වුණාට ඉතාම සූක්ෂමව කරපු ස්ක්‍රීනින් ප්‍රොසෙස් එකකින්. අපි ඒවා එකින් එක ලියාගෙන ඉස්සරහට යමු. මුලින්ම සරලව කිව්වොත් එහෙනම් මොනවාද මේ KPIs කියලා? විශේෂඥ දැනුම, සෞඛ්‍යමත් බව, දරා ගැනීමේ හැකියාව, මෙන්න මේ වගේ KPIs කීපයක්ම මේකට බලපාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වතාවේ මේ සඳගමන් වලට ගගනගාමින් තෝරා ගැනීමේදී තවත් විශේෂත්වයක් එහෙම නැත්නම් වෙනසක් අපි දැක්කා. ඒ තමයි මීට කලින් අපි දන්න කියන සඳ වෙත යවුණු සියලු දෙනා පාහේ ඇමරිකානු පුරුෂයන්. එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් ඇමරිකන් කාරයෝ. ඒකෙනුත් පිරිමි අය තමයි ගොඩක්ම අපි දැකලා තියෙන්නේ මේ ගමන් වලට සහභාගී වෙනවා. හැබැයි මේ වතාවේදී අන්නේ බබල් එක බිඳින්න නාසයක තීරණය කරලා තියෙනවා සහ යම් යම් තීරණ ටිකක් අරන් තියෙනවා. ඒ තමයි පළමු වරට කාන්තාවක් මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම අප්‍රිකානු සම්භවයක් තියෙන පුද්ගලයෙකුත් යොදා ගන්නවා. අනිත් දේ තමයි ඇමරිකානු නොවන වෙනත් ජාතික කෙනෙකුත් මේකට යොදාගෙන තියෙනවා. එතකොට අපිට පේනවා මේ කලින් තිබ්බ බැරියර්ස් කඩාගෙන ගිහිල්ලා විවිධත්වය කියන සංකල්පය මෙතනදී මේගොල්ලෝ නාසයක පාවිච්චි කරලා තියෙනවා. ඒක ඊටාම සතුටුදායක තත්ත්වයක්. අන්න ඒ විදිහට තමයි සරලවම කිව්වොත් මේ ආටිමිස් 2 මෙහෙයුමේ ක්‍රූ එක හැදෙන්නේ. කවුරුත් අර එක එක විදිහේ ගොබ්බ කතා කිව්වට අපිට මේ වීඩියෝ එක අවසන් වෙද්දි තේරෙන්න ගන්නවා නාසයක කොච්චර දේවල් බලලා මේගොල්ලෝ කොච්චර සුදුසුකම් බලලා මේගොල්ලන්ගේ කොච්චර අත්දැකීම් පරාසයන් බලලාද මේ ගමනට මේ 4 දෙනාව ෆිල්ටර් කරලා අරන් තියෙන්නේ කියන එක. හරි. එහෙනම් ඒ වටපිටාව හඳුනාගත්ත කැරි ටික ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියලා අපි දැන් මේ 4 දෙනාව එක එක්කෙනා විදියට හඳුනගමු මොනවද මේගොල්ලන්ගේ තියෙන සුවිශේෂීතා කියලා සහ ඇයි මේගොල්ලන්ව මේ ගමනට යොදා ගන්න ඇත්තේ කියන එක අපි හොයලා බලමු. පළවෙනිම කෙනා තමයි රීඩ් වයිස්මන්. රීඩ් වයිස්මන් කියන්නේ මේ ගමන පුරාවටම මේ මෙහෙයුමේ අනදෙන නිලධාරියා විදියට ප්‍රධාන අනදෙන නිලධාරියා විදියට කටයුතු කරපු කෙනා. එතකොට මේ මෙහෙයුමේ සමස්ත නායකත්වයම හිමි වෙලා තිබ්බේ ඔහුට. ආටිමිස් මෙහෙයුමට සම්බන්ධ කණ්ඩායමේ ආරක්ෂාව ගැන වගවීම, ඒ වගේම තීරණ ගැනීමේ හැකියාවක් එතකොට වයිස්මන්ට තමයි පැවරෙන්නේ. ඔහු ඉපදිලා තියෙන්නේ 1975. ඒ වගේම ඔහු ඇමරිකානු ජාතිකයෙක්. ඇමරිකානු නාවික හමුදාවේ ඉතාම දක්ෂ ටෙස්ට් පයිලට් කෙනෙක් විදියට මොහු කටයුතු කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් අපි දන්නවා ටෙස්ට් පයිලට් කෙනෙක් ඊටාම අභියෝගාත්මක වගේම අසීරු අවස්ථාවන් වලට නිතරම මුහුණ දෙනවා. එතකොට ඒ වගේ චරිතයක් අනදෙල් නිලධාරිය වුණාම හිතන්නකො මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ මෙහෙයුමේ තත්ත්වය කොයි වගේද කියලා. ඒ වගේම මේ වයිස්මන්ගේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාට ශනික වගේම නිවැරදි තීරණ ගැනීමේ ඉතා සුවිශේෂී හැකියාවක් තිබිලා තියෙනවා. මොකද මේ වගේ අය නිතරම අධ්‍යවදානම් සහගත අවස්ථාවලට මුහුණ දෙනවා. මේ කාර්යයන් ඇතුලේ. ඒ නිසාම නාසා ආයතනය වයිස්මන්ගේ මේ අත්දැකීම් සහගත බව නිසා ඒව හොඳින් හඳුනගෙන ඔහුට ආටිමිස් 2 මෙහෙයුමේ නායකත්වය ලබා දීලා තියෙනවා. එතකොට ආටිමිස් 2 මෙහෙයුමේ නායකත්වය දෙන්නේ එසේ මෙසේ චරිතයකට නෙවෙයි. හැබැයි ආතල්ම කාරණාව තමයි ඔය කියපු හැකියාවන්ම විතරක් නාසා ආයතනයේ අභ්‍යවකාශ ගමන් වලට සුදුසුකම් ලබන්න ප්‍රමාණවත් නැහැ. එතකොට ඊට අමතරව දේවල් මොනවද මේගොල්ලන්ගෙන් බැලුවේ? රීඩ් වයිස්මන්ව තමන්ගේ ගගනගාමීෙක් හැටියට තෝරාගන්නේ 2009 වසරේදී. ඒ කියන්නේ අදින් වසර 17කට විතර කලින්. ඊට පස්සේ ඊටාම අසීරු පුහුණුම් වලට පවා මේ වයිස්මන්ව නාසා ආයතනය ලක් කරනවා. මේ අතර ඊටාම ඉක්මනින් මනා ශික්ෂණයක් තියෙන හදිසි අවස්ථාවලදී සංසුන්ව ක්‍රියා කරලා හැකි නිලධාරියෙක් විදියට නාසා ආයතනයේ ගෞරවය වයිස්මන් දිනා ගන්නවා. මේ සඳගමනට කලින් වයිස්මන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉංජිනේර කෙනෙක් හැටියටත් කටයුතු කරලා තියෙනවා. අන්න එහෙම අනියුක්ත කරපු අවස්ථාවේ ඔහු අභ්‍යවකාශයේ ඇවිදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරලා තියෙනවා. මේ නිසා ඔහුට ආටිමිස් 2 මෙහෙයුමට අදාළව ඉතා පුළුල් දැනුමක් වගේම හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේවටත් අමතරව ඔහු නායකත්ව අත්දැකීමුත් හොඳටම තියෙන කෙනෙක් කියන එක පැහැදිලි වෙලත් තියෙනවා. ගගනගාමී මධ්‍යස්ථානය. ඒ කියන්නේ ඇස්ට්‍රොනට් ඔෆිස් එකෙත් 2020 ඉඳන් 2022 දක්වා කාලේ ප්‍රධාන නිලධාරියා බවට පත් වෙලා හිටියෙත් මෙන්න මේ කියන රීඩ් වයිස්මන්ම තමයි. මෙන්න මේ මධ්‍යස්ථානයෙන් ගගනගාමීන් පුහුණු කිරීම අධීක්ෂණය, මෙහෙයුම් අධීක්ෂණය සහ අනුයුක්ත කිරීම, ඒ වගේම යම් මෙහෙයුමකට ගගනගාමී සූදානම් කිරීමත් සිදු කරනවා. එතකොට මේ කියපු සියලු කාරණාත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි වයිස්මන් කියන්නේ මේ මෙහෙයුමේ නායකත්වය ගන්න මේ ලෝකේ ඉන්න වෙන කිසිවෙකුටත් බැරි සුදුසුකම් තියෙන පුද්ගලයා කියන එක. ඔය කියන සියලු කාරණා නිසා තමයි ආටිමිස් 2 මෙහෙයුමේ ප්‍රධාන අනදෙල් නිලධාරියා විදියට රීඩ් වයිස්මන්ව නාසා ආයතනය විසින් නිසගේම තෝරා ගන්න. හරි. ඊළඟට අපි යමු වික්ටර් ග්ලෝව ගාවට. වික්ටර් ග්ලෝව කියන්නේ ආටිමිස් 2 යානයේ නියමුවා. ඔහු නියමුවා විදියට පත් කරන්නත් හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. අපි එකින් එක ලියාගෙන යමු. ඔහු තමයි යානයේ මග හැසිරවීම, යානයේ විවිධ පද්ධතීන් වල තත්ත්වය පවත්වාගෙන යාම බාරව හිටියේ වගේම ප්‍රධාන අනදෙල් නිලධාරියා වෙන රීඩ් වයිස්මන්ගේ ප්‍රධාන සගයා විදියට කටයුතු කළේ. වික්ටර් ග්ලෝව ඉපදිලා තියෙන්නේ 1976 වසරේදී. වික්ටර් ග්ලෝව කියන්නේත් වයිස්මන් වගේම ඇමරිකානු නාවික හමුදාවට අනියුක්ත ගුවන් නියමුවෙක් වෙච්ච ඒ වගේම පුහුණුකරුවෙක් විදියටත් කටයුතු කරපු චරිතයක්. මෙන්න මේ නිසා තාක්ෂණයෙන් ඉතා උසස් යානා හැසිරවීමට පවා හැකියාවක්, එහෙම නැත්නම් පළපුරුද්දක් මේ වික්ටර් ග්ලෝව ගාව තිබුණා. ඒ වගේම නාසා ආයතනය ඔහුව තමන්ගේ නිලධාරියෙක් විදියට බඳවා ගත්තේ 2013 වසරේදී. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් යානා නියමුවෙක් වගේම පුහුණු කරන්නෙක් හැටියට ඔහු පෙන්නපු දස්කම් තමයි මේකට ඉවහල් වෙලා තියෙන්නේ. කොටින්ම නාසා ආයතනයට අනුයුක්ත වෙද්දී ඔහු ගුවන් පැය දහස් ගණනක අත්දැකීම් සපුරලා තිබ්බ චරිතයක්. පුහුණුව සහ අත්දැකීම් විතරක් නෙවෙයි, ග්ලෝව කියන්නේ අධ්‍යාපනික මට්ටමිනුත් ඉතාම ඉහළ තත්වයකට ආපු චරිතයක්. විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණික විද්‍යාව සහ ගුවන් යානා හැසිරවීම සම්බන්ධව උපාධි කිහිපයක්ම ඔහු සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ යානා සම්බන්ධයෙන් තියෙන්න ඕනි කරන සෛද්‍යාන්තික දැනුම හැමදේම මේ ග්ලෝව ගාව තියෙනවා කියන එක. හරි. ඒක අපිට දැන් ක්ලියර්. නාසා ආයතනයට සම්බන්ධ වීමත් එක්ක ග්ලෝවර්ගේ ජීවිතේ ඉතාම වැදගත් සම්දිස්ථානයක් වුණ තැනක් තමයි SpaceX crew එකේ පළවෙනි මෙහෙයුමේ ගුවන් නියමුවා විදියට මොහුව පත් කරන එක. එතකොට SpaceX ආයතනයේ ගුවන් නියමුවෙක් විදියට කටයුතු කරපු චරිතයක් තමයි
අපි මේ කතා කරන ආටිමිස් 2 මෙහෙයුමේ යානයත් හසුරවන්න අරන් තියෙන්නේ. ක්ලියර්නේ? මෙන්න මේ කියපු කරුණු කාරණා වලටත් අමතරව තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි ආටිමිස් 2 මිෂන් එකට සම්බන්ධ වුණ මේ ග්ලෝවර් ඓතිහාසික අතිනුත් ඊටාම වැදගත් චරිතයක්. මොකද පෘථුවියේ ගුරුත්වයෙන් මිදිලා චන්ද්‍රයාට සමීප වුණු ප්‍රථම අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයා හැටියට හඳුන්වන්නේ දැන් වික්ටර් ග්ලෝවර්. එතකොට මේක අප්‍රිකානු සම්භවයක් සහිත සියලු මිනිස්සුන්ට ලෝකේ ඉන්න හැම දෙනාටම ඊටාම ආඩම්බරකාර මොහොතක් වුණා කියලා විවිධ තැන්වල පළකිරීම කළා තියෙනවා. එතකොට ආටිමිස් 2 මෙහෙයුම් පැත්තට ආයමත් එද්දී ග්ලෝවර් කරපු දේවල් බැලුවොත් අපිට මෙන්න මේ ලිස්ට් එකත් ලිස්ට් කරගෙන යන්න පුළුවන්. පළවෙනි දේ තමයි යානයේ විවිධ පද්ධතීන් සම්බන්ධයෙන් නිරතුරු පරීක්ෂාවෙන් සිටීම. දෙවැන්න යම් යම් සුළු අලුත් වැඩියාවන් සිදු කිරීම. තුන්වැන්න තමයි සීරු මාරු කිරීම අවශ්‍ය වුණොත් ඒවත් සිදු කිරීම. එතකොට මේ කියන සියලු කාරණා එක්ක තමයි වික්ටර් ග්ලෝවර් ආටිමිස් 2 මෙහෙයුමේ යානයේ නියමුවා විදියට කටයුතු කරන්නේ. ඒ විතරකුත් නෙවෙයි යානය ගුවන්ගත වීම, සඳ වටා කක්ෂගත වීම, ඒ වගේම නැවත පෘථිවියට පැමිණීමේදී යානය හැසිරවීමත් සිදු කළේ මොහුම තමයි. ඒ වගේම පෞද්ගලිකව මමත් මේ කණ්ඩායමේ ඉන්න අය අතරින් ඉතාම කැමති කෙනෙක් තමයි මේ වික්ටර් ග්ලෝවර්. හේතුව මොහු තමයි ඉතාම හොඳ sannivedana හැකියාවක් සහිත කෙනා මේ ටීම් එකේ හිටපු. එතකොට මේ ගමන පුරාවටම සියලු sannivedana කටයුතු සිදු කළේ මොහු විසින්. ඔයාලා දකින්නත් ඇති සමහර වීඩියෝ ෂෙයා වෙලා තිබ්බා. මේ ගමන පුරාවට ඔහු sannivedanaye හසුරවන විදිහ NASA ආයතනයේ දීපු වොයිස් කට් වල පවා මේ වික්ටර් ග්ලෝවර් තමයි මයික් එක අල්ලන් ඉන්නේ. එහෙම නැත්නම් මේ වික්ටර් ග්ලෝවර් තමයි sannivedana කටයුතු වල පූර්ව ආරම්භය ගන්නෙ. ඉතින් ඔහුගේ මේ හැකියාව ටීම් එකේ 4 දෙනාට වගේම ටීම් එකෙන් එළියේ ඉඳගෙන පාලන කටයුතු සිදු කරපු සියලු දෙනාටත් ඊටාම පහසුවක් වෙලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි කණ්ඩායමේ එකමුතු බව රැක ගන්න මේ වික්ටර් ග්ලෝවර්ගේ බලපෑම. ඒ වගේම අපි දැක්කා එක්තරා ග්‍රහලෝකයක් හෝ තරුවකට නමක් දෙන අවස්ථාවක් අලුතෙන් හඳුනාගත්ත තාරකාවක් වෙන්න ඕනේ මට මතක විදියට. ඒ තාරකාවට නම තබන අවස්ථාවේදී ඉතා සංවේදී කාරණාවක් වුණා. රීඩ් වයිස්මන්ගේ නැති වුණ බිරිඳගේ නම තමයි ඒ තාරකාවට යොදාගන්නේ. ඒ අවස්ථාවේ හරි ලස්සනට ඒ sannivedana කටයුතු සිද්ධ කරා සහ අපි දැක්ක ටීම් එකේ 4 දෙනාගෙම ඒ වෙලාවේ තිබ්බ බැඳීම කොහොමද කියලා සහ එය ඉතා සංවේදී දර්ශනයක් විදියට ලෝපුරා වෛරල් වෙන්න ගත්තා. අපි ඊළඟට බලමු ගොඩක් දෙනා පුලපුලා බලන් හිටපු චරිතේ ක්‍රිස්ටිනා කෝච් ගැන. එයා වෙයි මේකට තෝරගත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්. ක්‍රිස්ටිනා කෝච් කියන්නේ මේ ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ වෙච්ච මෙහෙයුම් විශේෂඥවරියක්. එතකොට මෙහෙයුම් විශේෂඥවරියකට තමයි අර විදියට ආතල් දෙන්න ගත්තේ අපේ උන්. හරි. ඒව වැඩක් නැහැ. මේ ගමනේදී ක්‍රිස්ටිනා කෝච් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මෙහෙයුමේ අභිප්‍රායන්, විද්‍යාත්මක යෙදවුම් සහ යානයේ පද්ධති වගේ පැතිවලට. 1979 වසරේ තමයි මම ඉපදිලා තියෙන්නේ. ඒ වගේම විද්‍යුත් ඉංජිනේරුවරියක් සහ භෞතික විද්‍යාඥවරියක් විදියටත් මම කටයුතු කරනවා. ඒ වගේම ඇය ඉතා ඉහළ මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණ සහ අතිශය අසීරු අභියෝගාත්මක පරිසරවලට නිරාවරණය වෙලා කටයුතු කිරීමට උපන් අපන් හැකියාවන් සහිත ඒ වගේම ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන අත්දැකීම් සහ පළපුරුද්ද සහිත චරිතයක්. ගගනගාමියෙක් වෙන්න කලින් ඇය වැඩිමනක්ම කටයුතු කරලා තිබුණේ අතිශය කටුක දේශගුණික තත්ත්ව ඇති ස්ථානවල. විශේෂයෙන්ම ඇන්ටාර්ක්ටිකාව වගේ තැනක දීර්ඝකාලීනව කටයුතු කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඇය එහෙමත් කටයුතු කරලා තියෙන කෙනෙක්. එතකොට මෙන්න මේ කාලවලදී ඇය ඉතා හුදෙකලා පර්යේෂණ මධ්‍යස්ථානවල විවිධ පර්යේෂණ සිදු කරමින් කාලය ගත කරලා තියෙන්නේ මිනිස් ශරීරයට ඔරොත්තු නොදෙන තරම් අභියෝගාත්මක පරිසර තත්ත්වයන් මත. එතකොට මේ වගේ ඉතා දරුණු පාරිසරික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඒවා දරා ගනිමින් ඒ තරම් හයියක් තියෙන ගැහැණියක් තමයි මේ ක්‍රිස්ටිනා කෝච් කියන්නේ. මෙයාගේ මේ අත්දැකීම් අභ්‍යවකාශ චාරිකාවලට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියන එක අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ක්‍රිස්ටිනා කෝච් කියන්නේ මෙන්න මේ සියලු දේවල් වලට ටේලමේඩ් චරිතයක්. අන්න ඒ නිසා තමයි විශේෂයෙන්ම NASA ආයතනය මැයව
මේ ගමනට පිටත් කර හරින්නේ. ඒ වගේම ඔබ දකින්න ඇති මේ ගමන එක්තරා සිදුවීමක් වෙනවා එම යානයේ වැසිකිලි පද්ධතිය අවහිරවීමක් එක්ක. එහෙම නැත්නම් ආඩපන වීමක් එක්ක. ඒ වෙලාවෙත් මෙන්න මේ ක්‍රිස්ටිනා කෝච් තමයි ඒ වැසිකිලි පද්ධතියේ ප්‍රශ්නය निराකරණය කරන්න මැදිහත් වෙන්නේ සහ මූලිකත්වයේ ගන්න. ක්‍රිස්ටිනා කෝච් ගගනගාමිවරියක් හැටියට නාසා ආයතනයට අනුයුක්ත කරගන්නේ 2013 වසරේදී. ඊට පස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේත් ඇය සේවය කළා තියෙනවා. මෙන්න මේ ගමනේදී ඇය විශේෂ වාර්තාවකුත් තියෙනවා. ඒ තමයි දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන් ගිය කාන්තාව බවට පත්වීම. ඊටත් අමතරව මේ සමයේදී ඇය විවිධාකාරයේ විද්‍යාත්මක පර්යේෂණ වලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම අභ්‍යවකාශයේ ඇවිදීම, අභ්‍යවකාශ විද්‍යාවේ උන්නතියට උර දෙන සොයා ගැනීම කිරීම සහ අභ්‍යවකාශ යානාවල අභිවෘද්ධියට අදාළ බොහෝ කටයුතු මෑ විසින් සිදු කරලා තියෙනවා. ඒ නිසාම අපි කලිනුත් කිව්වා වගේ ආටිමිස් 2 මෙහෙයුමේදී ක්‍රිස්ටිනා කෝච් සඳ වටා ගමන් කළ පළමු කාන්තාව බවට පත් වෙනවා. මෙන්න මේක අභ්‍යවකාශ ගමන් ශ්‍රේෂ්ත්‍රයේ ජෙන්ඩර් ඉක්වලිටි. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සම්බන්ධයෙන් තියපු ඉතාම ඉදිරිගාමී පියවරක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක ලෝකයේම පිළිගන්න යෝධ පිම්මක් වෙලක් තියෙනවා. ඒ වගේම තව විශේෂම දෙයක් තමයි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සම්බන්ධයෙන් නාසා ආයතනයේ සතු ප්‍රතිපත්තිවල ඉදිරිගාමී බවත් අපිට මේ තුලින් දැක ගන්න ලැබෙන එක. ක්‍රිස්ටිනා කෝච්ගේ මේ කියන විද්‍යාත්මක දැනුම සහ අත්දැකීම් ආටිමිස් 2 මෙහෙයුම පුරාවටම සෑහෙන උදව් වෙලා තියෙනවා. ඇය ඉටු කරපු කාරණා ගත්තොත් එහෙම ඔන්බෝඩ් සිස්ටම් මොනිටර් කිරීම, විවිධ පර්යේෂණ සිදු කිරීම, ඒ වගේම මෙහෙයුම් අභිප්‍රායන් සාක්ෂාත් වෙනවද කියලා අධීක්ෂණය කරන එකත් මෑ විසින් තමයි සිදු කරලා තියෙන්නේ. ඉතින් ඇය සතුව මේ තියෙන ප්‍රතිභාව, අත්දැකීම්, ඒ වගේම විශේෂඥ දැනුමත් ආටිමිස් 2 මෙහෙයුමේ අතිසාර්ථකභාවය පිණිස බලපෑවා කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි දීර්ඝව කතා කරා ඇය ගැනත්. ඉතින් අවසාන වශයෙන් අපි මේ ගමනේ හතරවෙනි සූරයාව, එහෙම නැත්නම් ජෙරමි හැන්සන්ව හඳුනා ගනිමු. ජෙරමි හැන්සන් ආටිමිස් 2 මෙහෙයුමට සහභාගී වෙන්නේ මෙහෙයුම් විශේෂඥයෙක් විදියට කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරමින්. 1976 වසරේ තමයි ඉපදිලා තින්නේ ඔහු. ඒ වගේම රොයල් කැනේඩියන් ගුවන් හමුදා නියමුවෙක් විදියට මොහු කටයුතු කරලා තියෙනවා. ප්‍රහාරක ගුවන් යාන හැසිරවීම සම්බන්ධයෙන් ඔහුට ඉතාමත් ඉහළ අත්දැකීම් සහ කුසලතාවයන් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම හැන්සන් එයාගේ වෘත්තිමය ජීවිතය ආරම්භ කරලා තියෙන්නෙම කැනේඩියානු ගුවන් හමුදාවට සම්බන්ධ වෙමින්. එහිදී ඔහු CF-18 ප්‍රහාරක ජෙට් යාන හැසිරවීමත් සිදු කරලා තිබ්බා. ඒ වගේම ඒවාගෙන් ඉතා අසීරු අවස්ථාවලට මුහුණ දීම, ශාරීරික වශයෙන් අභියෝගාත්මක මෙහෙයුම් සිදු කිරීම වගේ කාරණාත් මොහු ඉටු කරලා තියෙනවා. ඒ වගේම ඒ ශක්්‍යතාවයන් පෙන්눔 කරලා තියෙනවා. මෙන්න මේ කියන හැකියාවන් සියල්ලම පාහේ අපි මේ කතා කරන අභ්‍යවකාශ චාරිකාවලට ඉතාමත් වැදගත් වෙන කාරණා. කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියක ගගනගාමියෙක් හැටියට හැන්සන්ව තෝරාගෙන තියෙන්නේ 2009 වසරේදී. ඊට පස්සේ ඔහු නාසා ආයතනයත් එක්ක අභ්‍යවකාශ චාරිකා සඳහා දීර්ඝ කාලයක් පුහුණු වෙමින් කටයුතු කරලා තියෙනවා. ඒ තමයි නාසා ආයතනයේ අන්තර්ජාතික සහයෝගීතා පදනමට අනුකූලව. මේ නිසා එයා හෙමින් ඉතාමත් ඉහළ හැකියාවන් සහිත ඒ වගේම අත්දැකීම් වලින් පරිපූර්ණ ගගනගාමියෙක් වෙනවා. ආටිමිස් 2 මෙහෙයුම කියන්නේ හැන්සන්ගේ පළවෙනි අභ්‍යවකාශ චාරිකාව. හැබැයි එයා ගාව තිබ්බ ඉහළ පුහුණුව, එහෙම නැත්නම් ඉහළ අත්දැකීම් පරාසය නිසා ඔහු කවදාවත් අනෙක් සගයන් 3 දෙනාට දෙවෙනි උනේ නැහැ. ආටිමිස් 2 මෙහෙයුමට ජෙරමි හැන්සන්ගේ මේ සහභාගීත්වය අතිසුවිශේෂී වෙන තැනක් තියෙනවා. ඒ තමයි සඳ ගමනකට සහභාගී වුණ පළවෙනි ඇමරිකානු නොවන තැනැත්තා ඔහු. ඒ අනුව පෘථිවියේ පහළ වායුගෝලයෙන් ඔබ්බට ගමන් කරලා සඳ වටා ගියපු පළමු කැනේඩියානුවා වෙන්නේ මේ ජෙරමි හැන්සන්. එතකොට ඒ ගෞරවයත් ඔහුට ලැබෙනවා. හැන්සන් කියන්නේ යානා හැසිරවීමට, sannivedanaya කිරීමට වගේම විද්‍යාත්මක පර්යේෂණ කිරීමටත් ඉතා හොඳ ශක්තිතාවයන් පෙන්눔 කරපු කෙනෙක්. විශේෂයෙන්ම මොහු ගාව තිබ්බ උසස් දැනුමක් තමයි රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුම. මේ කියන රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුමම අභ්‍යවකාශ ගමන් වලට කොච්චර දුරට ඉවහල් වෙනවද කියන එක අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හරි.
අපි මේ 4 දෙනා ගැනම එහෙනම් මේ වෙද්දි ඉතා දීර්ඝ වශයෙන් කතා කරලා ලිහලා බලලා මේගොල්ලන්ගේ සුදුසුකම් මොනවද කියලාත් හොයලා බලලා අපි අර කියපු පැටිකිරියම කතා කරලා ඔන්න අර මීම් ෂෙයා වෙච්ච එකට උත්තර දීලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ NASA ආයතනය මේ ආටිමිස් 2 මෙහෙයුමට ගගනගාමින් තෝරා ගන්නකොට ඉතා සුවිශේෂී පණිවිඩ කීපයක්ම ලෝකයට දීලා තියෙනවා. ඒ තමයි ඔයා දක්ෂ කෙනෙක් නම් කැපවීමට සූදානම් නම් වගකීම් සහගත නම් ඔයාගේ ජාතිකත්වය, සමය වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය මේ කියන සාධක මත පදනම් නොවි තමන්ගේ විශාලතම වගේම තීරණාත්මක මෙහෙයුම් වලට උනත් අවස්ථාව ලබා දෙන්න ඕන් සූදානම් කියලා මෙන්න මේ ආටිමිස් 2 මෙහෙයුම යටතේ මුළු ලෝකෙටම NASA ආයතනය පණිවිඩයක් දීලා තියෙනවා. ඉතින් ආටිමිස් 2 ව්‍යාපෘතියේ ඉදිරි මෙහෙයුම් වලදී නැවත වාරයක් මිනිසුන් සඳ මතට යවන්න වගේම තවත් බොහෝ දේ කරන්නට NASA ආයතනය බලාපොරොත්තු වෙනවා කියලාත් කියනවා. ඒ ගැන සියලු තොරතුරු අර අපේ කලින් වීඩියෝ එකේ තියෙනවා. ඔයාට මේ වෙනකොටත් ඒ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් ඔන්න ෆස්ට් කමෙන්ට් එකේ අපි ලින්ක් එක දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඒ වීඩියෝ එකයි මේකයි දෙකම බැලුවාම අර මං කිව්වා වගේ ඔයාට ආටිමිස් 2 මෙහෙයුම සම්බන්ධයෙන් එක එක තැන්වල විසිරලා තිබ්බ ගොඩක් තොරතුරු එක තැනකට ගොනු කරලා අරගෙන මේ ගැන ටිකක් හොඳ කියවීමකට එන්න පුළුවන් කියන එක ThinkPied Media අපි විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ඉතා වටිනා කන්ටෙන්ට් බලන්න ඔයා කැමති නම් ඉන්ෆෝමේටිව් දේවල් වලට ඔයා කැමති නම් නොලෙජ් ෂෙයාරින් වලට ඔයා කැමති නම් ThinkPied Media අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අද වීඩියෝ එක අවසන් වෙන්න කලින් මම ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. අමතක නොකර ඒ ප්‍රශ්න කීපයට ඔයාගේ අවංක පිළිතුරු එහෙම නැත්නම් ඔයාට හිතෙන දේ ඔයාගේ අවංක අදහස කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ප්‍රශ්න තුන තමයි සඳ මත කාලයකට පස්සේ පාතබන පළමු වෙන්නා කවුරුන් වෙන්න පුළුවන්ද? දෙවැනි එක සඳ මත පාතබන පළමු කාන්තාව කවුරු වෙන්න පුළුවන්ද? තුන්වැන්න තමයි අනාගත ආටිමිස් මෙහෙයුම් වලදී මේ සඳහා යොදා ගන්න කණ්ඩායමේ සංයුතිය මොන වගේ වෙන්න පුළුවන්ද? එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයාට හිතෙන සමස්ත අදහසත් ඊට අමතරව කමෙන්ට් කරගෙන යන්න. ඒක අපිට හයියක් වෙයි සහ අපෙන් දකින අඩුපාඩුත් මේකේ කියාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න. අපිට මේ channel එක grow up කරගන්න පොඩි සපෝට් එකක් ඔයාගෙන් දෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.